බෑන්ක් ඩීටේල්ස් කාගේවද දෙන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය CC account එක හදද්දී හෝ හදලා ඊට පස්සේ තමන්ගේ බෑන්ක් ඩීටේල්ස් මාරු කරද්දී ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි කාගේ ඩීටේල්ස්ද මෙතෙන්ද දෙන්න පුළුවන් දෙන්න බැරි කියන එක. ඉතින් අපි මේ ගැන කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් ඔයා විශේෂයෙන් මෙතනදී විශේෂයෙන් දැනගන්න ඕන ඔයාගේ account එක ඉන්ඩිවිජුවල් account එකක්ද ජොයින්ට් account එකක්ද කියන එක. ඉතින් මේක ඔයාලට අඳුර ගන්න පුළුවන් ඔයාගේ CDS account number එකේ අවසානයේ තියෙනවා LI ඇලයිරක් බිඳුව හෝ බිඳු දෙක හෝ බිඳුවයි එක හෝ එහෙම හෝ VN ඇලයිරක් බිඳු දෙක හෝ බිඳුවයි එක හෝ අන්න ඒ විදිහට තියෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ තියෙන්නේ LI ඇලයිරක් බිඳුව නම් මෙන්න මේක ඉන්ඩිවිජුවල් account. VN ඇලයිරක් බිඳු දෙක කිව්වත් මේක ඉන්ඩිවිජුවල් account. එතකොට LI ඇලයිරක් හෝ VN ඇලයිරක් බිඳුවයි එක හෝ අන්න ඒ විදිහට තියෙනවා නම් ඒක ජොයින්ට් account එකක්. එතකොට ඔයාගේ ඉන්ඩිවිජුවල් account නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ නමට තියෙන bank account proof documents පමණයි ඔයාලට දෙන්න පුළුවන්. එතකොට ඔයාගේ joint account එකක් නම් තියෙනවා. ඔයාලට joint account එක details or proof document විතරයි දෙන්න පුළුවන්. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම විශේෂයෙන් මතක තියාගන්න. ඉතින් තවත් මේක ගැන අහන ප්‍රශ්නයක් තමයි මගේ joint account එක නෙමෙයි ඉන්ඩිවිජුවල් එකක් තියෙන්නේ. මට පුළුවන් ද වෙන කෙනෙක් ගියව දෙන්න. කිසිසේත්ම බෑ. ඔයාගේ නමට තියෙන details ඇතුළත් bank details පමණයි දෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ ඔයාලට share market එක ගැන තියෙන common ප්‍රශ්න පහලින් comment කරන්න. මේ වගේ short video වලින් මම ඒවා ඔයාලට පැහැදිලි කරලා දෙන්න. එහෙනම් ඔයාලට ජය වේවා.